හැමෝම හොඳින් ඇති කියලා හිතනවා. ඉතින් අද මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්න යන්නේ ලංකාවේ ඉඳන් කිලෝමීටර් 3500ක් විතර එහායින් තියෙන අපූර්ව ගමනාන්තයකට ගියපු ගමනක් ගැන මගේ එක්ස්පීරියන්ස් එක. මේක මේ ගමනේ පළවෙනි වීඩියෝ එක. ඉතින් දිගටම රැඳිලා ඉන්න කියලා ආරාධනා කරනවා වීඩියෝ එකත් එක්ක. මම චයිනා ගියේ ඇයි ඒ මොකටද කියලා මේ වීඩියෝ එක මැදින් මම පැහැදිලි කරන්න. ඉතින් මේ වීඩියෝ එක පටන් ගද්දිම මේ අපි යන්නේ චයිනාවල කොන්මින් කියන එයාර්පෝර්ට් එකේ ඉඳලා කොන්මින් සවුත් කියන රේල්වේ ස්ටේෂන් හබ් එකට. මෙතනට එනකන් ගමන කෙටියෙන් විස්තර කරොත් අපි කොළඹ කටුනායක ඉන්ටර්නැෂනල් එයාර්පෝර්ට් එකෙන් රෑ 10:10ට විතර ඩිපාචර් වෙලා චයිනාවල කොන්මින් ඉන්ටර්නැෂනල් එයාර්පෝර්ට් එකට උදේ 6 විතර වෙනකොට අරයිවල් වුණා. එතනින් ඉමිග්‍රේෂන්ස් ඔක්කොම ක්ලියර් කරලා අපි එළියට එද්දි උදේ 6:30ට විතර ඇති. එතනින් අපි ටැක්සි එකක් ගත්තා කොන්මින් සවුත් රේල්වේ ස්ටේෂන් හබ් එකට යන්න. ඉතින් ඔන්න ඔහමයි අපි ආපු ගමන මේ තැනට එනකන් කෙටියෙන් විස්තර කරොත්. මේ යන අතරතුර මම ඔයාලට පැත්තකින් දාන්නම් අපි එයාර්පෝර්ට් එකේ ගත්ත වීඩියෝ සහ ඩිපාචර් වෙලා ප්ලේන් එකේ ගත්ත වීඩියෝස්. ඉතින් අපි ඇත්තටම චයිනාවේ චයිනාවල ගෝයිජෝ යුනිවර්සිටි එකකින් ඕගනයිස් කරලා තිබුණ සමර් ස්කූල් ප්‍රෝග්‍රෑම් එකකට සහභාගී වෙන්න. ඉතින් අපි මේ ට්‍රිප් එක ප්ලෑන් කරේ කොළඹ ඉඳන් කොන්මින් ඉන්ටර්නැෂනල් එයාර්පෝර්ට් එකට ප්ලේන් එකේ ඇවිත් ටැක්සි එකකින් කොන්මින් සවුත් රේල්වේ ස්ටේෂන් හබ් එකට ගිහින් එතන ඉඳන් ගෝයන් කියන සිටි එකට බුලට් ට්‍රේන් එකකින් යන්න. ඉතින් විනාඩි 45ක විතර ඩ්‍රයිව් එකකින් පස්සේ අපිට කොන්මින් සවුත් රේල්වේ ස්ටේෂන් හබ් එකට ළඟා වෙන්න පුළුවන් වුණා. ඉතින් කොන්මින් රේල්වේ ස්ටේෂන් එකේ සිකියුරිටි චෙකින් ඉවර කරලා අපි කෙලින්ම ගියේ අපේ ප්ලැට්ෆෝම් එක හොයාගෙන. අපි බුලට් ට්‍රේන් එකේ ටිකට් එකත් ඔන්ලයින්ම ලංකාවෙන්ම බුක් කරන් ආවේ. අපේ බුලට් ට්‍රේන් එක පිටත් වෙන්න තිබුණේ උදේ 9:54ට. මේ වෙලාවේ නම් ට්‍රේන් ස්ටේෂන් එක ගොඩක්ම බිසි වෙලයි තිබුණේ. ඉතින් චයිනා කියන්නේ ලොකු ජනගහනයක් විසින රටක් හින්දා මේ පබ්ලික් ප්ලේසස් ගොඩක්ම බිසි. මේ රේල්වේ ස්ටේෂන් එකේ මගින්ට වාඩි වෙලා ඉන්න වෙයිටිං ඒරියාස්, කන්වීනියන්ස් ස්ටෝර්ස්, තමන්ගේ ලැප්ටොප් එක ෆෝන් එක charge කරගන්න ෆැසිලිටීස්, ඒ වගේ ගොඩක් පහසුකම් සපයලා දීලා තියෙනවා. ඒ වගේම තමයි තමන්ට ඕන SIM cards, ඒ වගේම ෆෝන් වලට අවශ්‍ය පොඩි gadgets, ඒ වගේම බේකරි items වගේ දේවල් ගන්නත් මේ රේල්වේ ස්ටේෂන් ඇතුලේ shop තිබ්බා. ට්‍රේන් එක පිටත් වෙන්න තව පැය එකමාරක් විතර තිබුණ හින්දා අපි තීරණය කරා බ්‍රෙක්ෆාස්ට් එක ට්‍රේන් ස්ටේෂන් එකෙන්ම ගන්න. ඉතින් ට්‍රේන් ස්ටේෂන් එකේම තිබුණ කන්වීනියන්ස් ස්ටෝර් එකකින් අපි අපේ බ්‍රෙක්ෆාස්ට් එක ගත්තා.
ඉතින් අපේ බුලට් ට්‍රේන් එකට කෝල් කරනකම් අපි මේ වේටින් ඒරියකට වෙලා ඉඳගෙන හිටියා. ටික වෙලාවක් ඉඳගෙන ඉද්දි අපේ බුලට් ට්‍රේන් එකට ලයින් වෙන්න කියලා කෝල් අනවුන්ස්මන්ට් එක ආවා. ඉතින් සිකියුරිටි චෙකින් ඔක්කොම කරලා අපි අපේ ප්ලැට්ෆෝම් එකට යන්න පිටත් වුණා. මේක මගේ ජීවිතේ පළවෙනියටම යන බුලට් ට්‍රේන් එක්ස්පීරියන්ස් එක හින්දා මම ගොඩක් එක්සයිටඩ් වෙලා හිටියේ. ඉතින් පුළුවන් තරම් ඉක්මනට බුලට් ට්‍රේන් එකේ අපි බුක් කරපු සීට්ස් ටික හොයාගෙන අපේ බෑග්ස්, ලැගේජස් අවශ්‍ය තැන් වලින් තියාගත්තා. සීට්ස් වල ඉඳගෙන ටික වෙලාවකින් පස්සේ කුන්මින් සවුත් රේල්වේ ස්ටේෂන් හබ් එකකින් බුලට් ට්‍රේන් එක ගොයියම් බලා පිටත් වුණා. ඉතින් ට්‍රේන් එකේ යන අතරතුර අපේ ඩෙස්ටිනේෂන් එක, ඒ කියන්නේ ගොයියන්, ගොයිජෝ කියන සිටිස් ගැන විස්තර ටිකක් මම ඔයාලට කියන්නම්. නිරිතදිග චීනයේ ගොයිජෝ යුනාන් සානුවේ තමයි මෙන්න මේ ගොයිජෝ කියන ප්‍රොවින්ස් එක පිහිටලා තියෙන්නේ. මේකේ අගනගරය ගොයියන්. මේ ප්‍රොවින්ස් එකම සමන්විත වෙලා තියෙන්නේ පොඩි කඳු සහ බෑවුම් වලින්. හුණුගල් කඳු, කැඹුරු දුර්ග, ගුහා, ඒ වගේම ගල් වනාන්තර වගේ දේවල් වලින් තමයි මේ ප්‍රොවින්ස් එක හැදිලා තියෙන්නේ. ඒ වගේම වලට බලා ගන්න පුළුවන් බලන හැම තැනම 80ක් 90ක්ම වගේ තියෙන්නේ කොළ පාට. හරි ලස්සන හරිත වැස්මක් එක්ක තියෙන විවිධ ප්‍රමාණවල ගස්. ඉතින් අපි යන්නේ මේ පළාතේ තියෙන ප්‍රධානම යුනිවර්සිටි එක වන ගොයිජෝ යුනිවර්සිටි එකට. මේ වෙලාවේදී බුලට් ට්‍රේන් එක පැයට කිලෝමීටර් 300ටත් වැඩි වේගකින් ගමන් කරමින් තිබුණා. පැය දෙකමාරක පැය 2 විනාඩි 40ක වගේ ට්‍රේන් රයිඩ් එකකින් පස්සේ අපි ගොයියන් නෝත් කියන රේල්වේ ස්ටේෂන් හබ් එකට ආවා.
එළියට එනකොට අපි රේල්වේ ස්ටේෂන් එකෙන් පික් කරන්න යුනිවර්සිටි එකේ ට්‍රාන්ස්පෝර්ට් එකක් ඇවිත් තිබුණා. ඉතින් අපි ට්‍රාන්ස්පෝර්ට් එකේ නැගලා සිටි එකත් බලන ගමන්ම යුනිවර්සිටි එකේ ගේට් එක ළඟට ආවා. මේ සිටි එකේ තියෙන බිල්ඩින්ග්ස්, ඉන්ෆ්‍රාස්ට්‍රක්චර්, ඒ වගේම මේ වයිබ් එක මට වගේම මාත් එක්ක ගියපු ගොඩක් අයටත් අලුත් අත්දැකීමක් වුණා. අපි මුලින්ම යන්නේ අපේ එකමඩේෂන්ස් හම්බෙන ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට්ස්ලා ඉන්න ඩෝමෙට්‍රි එකට. එතනට ගිහින් ඩෝමෙට්‍රි එකේ රෙජිස්ටර් වෙලා අපේ බෑග්ස්, ලැගේජස් ඔක්කොම අපි රූම්ස් වලට අරන් ගියා. ඉතින් අපේ බෑග්ස් ලැගේජස් රූම් වලින් තියලා අපි එළියට ආවේ සිම් එකක්, ඒ වගේම අපිට අත්‍යවශ්‍යම දේවල් ටිකක් ගන්න ඕන වෙලා තිබුණා. ඒ ටික ගන්න ළඟම සිටි එකට යන්න. ගෝජෝ යුනිවර්සිටි එක කියන්නේ ගොඩක් ලොකු යුනිවර්සිටි එකක්. ඉතින් මේකේ වටේ ළමයින්ට ප්‍රවාහන පහසුකම් සලසන්න මේ යුනිවර්සිටි එකෙන්ම ෂටල් සර්විස් එකක් ඇරේන්ජ් කරලා තියෙනවා. ඉතින් අපිත් ඒ ෂටල් එකට ගොඩ වෙලා යුනිවර්සිටි එක මැද්දෙන් යුනිවර්සිටි එකේ ලස්සනත් බලන ගමන්ම යුනිවර්සිටි එකේ තවත් එක ගේට්ටුවක් වෙත යන්න ගමන ආරම්භ කරා. අපි මේ ගේට් එක ගාවින් ෂටල් බස් එකෙන් බැහැලා ළඟම තියෙන සිටි එකට පයින් ඇවිදන් ගියා. ගොයිජෝ යුනිවර්සිටි එකට ළඟම තියෙන සිටි එක තමයි හොවාෂි කියන සිටි එක. මේක චීනි පොඩි සිටි එකක් වුණාට ලංකාවේ නගරවලට සාපේක්ෂව ටිකක් ලොකු සිටි එකක්. ඉතින් මේ සිටි එකේ තිබුණ ෂොප් එකකින් අපිට ඕන සිම් එකයි අපිට ඕන පැකේජ් එක ඇක්ටිව් කරගෙන අපිට අවශ්‍ය අනිත් පොඩි බඩු ටිකකුත් අරගෙන අපි ආයෙත් යුනිවර්සිටි එකට එන්න පිටත් වුණා. ඔහොම තමයි මගේ පළවෙනි ඕවර්සීස් එක්ස්පීරියන්ස් එකේ පළවෙනි දවස ගෙවුනේ. ඉතින් මං චයිනා ගියපු ගමනේ පළවෙනි කොටස මේ විදියට මං ඉවර කරනවා. ඊළඟ වීඩියෝ එකත් එක්ක ඉක්මනින්ම හම්බෙමු.
එතකන් දිගටම රැඳිලා ඉන්න.